පාස් තියෙන්න පුළුවන්. ඒ වුණාට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන කිසිම අවසරයක් නැහැ. පොලිසියට ගියා කියලා මේකල පාස් එකක් ගන්න මාරුයිනේ. අයියෝ බෙල්ල මර්දන් කඩවල යන්න වේද දන්නේ. ඒ වුණාට යන්න බැහැ. අවුලක් නෑ. ඔයා මීටරයක් දුරින් ඉන්න මම්මගේ බෙල්ල හදා ගන්න. මේක වාඩි වුණාම මට හරියනවා. මම මොනවද කී හිටියේ මේකයි. මේ පැත්තේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ. මෙතනින් මහරජුරු ආවත් යන්න දෙන්න එපා කියලා තමයි මට කියලා තියෙන්නේ. ඔයා හොඳින් මට නම් පේන්නේ. ඔහොම ඉන්නකෝ. මම ડોක්ටර් කෙනෙක් ගෙන්නන්නම්. මේ ඇහුණාද? ඒ ටක් චුට්ටක් ડોක්ටර් කෙනෙක්ට එන්න කියලා. අයියෝ මොකද දොස්තරලා මං හොඳින් ඉන්නේ. අපොයි මේ බෙල්ල මැට්ටි වෙන එකත් කොරෝනා රෝග ලක්ෂණයක්ද දන්නේ නැහැ. අයියෝ දකින්නද ටීවී එකේ හැමතිස්සෙම කියන්නේ. අද උනේ ටීවී එකේ ඔයාලගේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නොත් ඉවරයි. ඒකනේ නේ. රේඩියෝ වල ටීවී වල නිතරම කියනවනේ ඔය. කොරෝනා. අපොයි දෙන්නේ අයිමත් කෙඩුණ නේද මේ බෙල්ල නම් හරියට පාටන්නේ. බරාදේ තව චුට්ට දුරයිනේ යන්න තිබ්බේ. කොහෙද මේ දිස්ත්‍රික් අතර මාරු වෙන්න දෙන්නේ තු චෙක් කරනවනේ හැමතැනම මොනා කරන්නද ඉතින්. පිටින් කපනේ කොහොම කපනවද දන්නේ පුදුම අයියාමෝ. ආහා මේ තියෙන්නේ බාණ්ඩයක් මේක මාරු. රිටි පයින ශූරියද්ද කොහෙද මේ රජා? මෙයාගේ මුල් අමාවිය සංවර්ධනය වෙලා නැද්ද කොහෙද? රජුරු හැමෝම කොන්නෝනේ. රජ කරන වැඩක්ද මේ කරන්නේ? වැඩ දන්නේ හින්දා තමයි ඉතින් මම බේරෙන්නේ. මේ රොබියා කවුද කියලා හැමෝම දන්නවනේ. අපි ඉතින් නැව ගිලුණත් බෙන්චුන් තමයි. අදරේ පොඩණියයි රබටීම පවුගුන්. අපොයි පන්දන් කාර්ය සෙට් එක. අයියෝ ලැජ්ජ දෙන්න නානෝ බලගෙන නොහිට. අපොයි දෙයේ රොබින් හුඩ්ගේ නිරුවත එළි වුණා නේද? මාර වැඩි. නෑ යනවා අනිවාර්යෙන් පාස් කරගන්න ඕනේ. අයියෝ. පිමෙන්නේ නෑනේ. ග්ලව්ස් නේද? මොකද කරන්නේ විශල්? කොහොමද සෑහෙන කාලෙකින් දැක්කේ නේද පොලිස්? පොඩ්ඩක් එන්න සැනිටයිසර් එකකින් ඔටින්න පිහලා ගන්නකම් ඈ. රෝසමාලිගාවට යාගන්න පුළුවන් වුණාද? මට තාම යන්න බැරි වුණා හිට. අතන කට්ටියක් ඉඳගෙන නවත්තනවා මොකක් හරි කරනවාකෝ. ඔබතුමා ඔය කියන්නේ අර නගර ආරක්ෂක සෙට් එක ගැනද? මොනවා? නගර ආරක්ෂක කිව්වා? ඔබතුමා ඒ ගැන වැඩි හිතන්න එපා. ඔබතුමා රජෙක්ගේ ෂේප් එකේ යන්න පුළුවන්. ඔන්න එහෙනම් වැඩේ හරි. මේ පාර නම් ශල්ලි නොදීම යනවා නෙවෙයි හරිද? ඔයා බය නැතුව ඉන්නකො පොඩියත් එක්ක දෙන්න. රෝසමාලිගාවට ගිහිල්ලා මගේ වැඩේ කරන් ආවට පස්සේ. එහෙනම් ඉතින් ජීවිතේට ඔය ශල්ලි ගන්න වෙන්නේ නැහැ. ඔය මාලිගාවට ගිය කවුරුත් යහතින් ඇවිල්ලා නැහනේ. හිටපු රජත් මැරුණේ කොරෝනා හැදිලා මං ඉන්න කාලෙමයි. මොකක්? ඔහේ රෝසමාලිගාවේ ඉඳලා තියනවද කියන්නේ? කියනවා බලන්න එක කොයි වගේද? ඉක්මනට කියනවා. රෝස පාටයි.
ඒ වුණාට ඉතින් ඒක හරිම භයානකයි. එහෙම කොහොමද මං කොහොම හරි යන්න ඕනේ මගේ අනාගත ආර්යාව වෙනුවෙන් ඒ මාලිගාව මං කොහොම හරි අත්පත් කරගන්නවා. යමු මගේ අජානේ අශ්වයා. ඔයා පවණක් ලෙසින් අහසේ මාව අරගෙන යන්න ඒ මාලිගාව වෙතට. එහෙම නැති වුණොත් ඉතින් මං දන්නවනේ කරන වැඩේ ඉක්මන් කරලා යන්න කොපැටියෝ. අනේ ඔයාට ඕනම දෙයක් දෙන්න. ඕනකු දෙන්න කොල්ල දෙන්න. අයියෝ අපේ ඒ අරගෙන යනවා. ඒ අස්සේ ගෝ ටික් 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 හෝ අස්සේ ගෝ ටික් යනවා. ඔන්න රජතුමනි ඔබතුමා ඉන්න තැනක මේක කියන්න කියලා චිත්‍රා කුමාරි ලියලා දුන්නේ රංගෝජා ගැන. මොනවද ඔය කියවන්නේ? කරන්න දෙයක් නෑ රජතුමනි මේක කියන්නම් වෙනවා. දෙඩුවට ලෝකෙට බොරුවට ගොනෙකුට හැකි වෙද රජකම දැරුමට කුට හැකි වෙද රජකම දැරුමට දෙඩුවට ලෝකෙට බොරුවට මගේ භූගෝලීය ඥානෙට අනුව ඒගොල්ලෝ මේ ළඟම එනවා. මෙන්න මේ පැත්තෙන්ද කොහෙද? ඕ මේ පැත්තෙන් තමයි. ඒක වෙන්නේ මට පේන විදිහට අස්සයාගේ අඩිසද්දේ ඇහෙන්නේ අන්න අර පැත්තේ. රටත් ඇති. අස්සයත් එක්කනේ ඉන්නේ. ඌට පස්සෙල්ල බලන පොඩ්ඩක්. අයියෝ වැඩේ අයියෝ අයියෝ දෙයියෝනේ වැඩුන අයියෝ මම ඔයාලට කිව්වේ එයාලගේ සද්ද දැන් ළඟම එනවා. පරිස්සමෙන් අයින් වෙලා ඉන්නයි කිව්වේ. කොහොම නවතිනවා මම මේ අන කරන්නේ නවතිනවා. හොයින් ගියා ඇති. රෝෂ මාලිගාව. එහෙනම් මේක ඇතුලේ තමයි ජෝති කියපු විදිහට ඇරිසලාවල ඔප්පුව හංගලා තියෙන්නේ. ඔන්න එහෙනම් මම ළඟටම ආවා. ඔබ ඔය යන ගමන භයානකයි. ඔබේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. මොකද ඔහෙ දරුණුවට කොරෝනා තියෙනවා. ඒ හින්දා ඔබ කොහොමද දජතුමනි? ජෝති උතුමායනි නැගිටින්. නැගිට්ටා. මගේ ඉතේ කිනෝයි. ඔය මොකද කරන්නේ මෙහි? වටවට වැදගත්ම දේ කියන්න අඹතක වුණා. මං ආවේ ඒක කියලා යන්න. මෙන්න මේකයි රජතුමනි. ඔබතුමා මේ ඔප්පුව ගත්තොත් එහෙම ඒකේ බලපෑම ඔබතුමාට විතරක් නෙමෙයි මුළු රාජධානියටම ශාපයක් හැටියට බලපාන්න පුළුවන්. සමහර විට එහෙම වුණොත් ඒ ශාපයෙන් අපේ රාජධානිය කවදාවත් දනුවද්දාලවත් ගොඩ ගන්න හම්බ වෙයි කියලා මං හිතන්නේ. ඔබතුමාට ඒක තේරුණාද? අවු මම මේ වෙලාවේ පොඩ්ඩක් බිසි. අපි පස්සේ කතා කරමු ඈ. මොකද ඒ ගඳ? රජෙක් එන්න නියමිතයි දොර අරිනවා. වනේ අරින්න කියලා. අර තියෙන්නේ මේකට හරියනම තැන. ඔතනින් එක ගත්තාම ඔක්කොම හරි. මගේ අනාගත ආර්යාව රෝස මාලිගාව අසලටම මම ඇවිල්ලා ඉන්නේ දැන්. ඔබගේ පියාණන්ගේ උපන්දිනය වෙනුවෙන් මම මේ කරන කැපකිරීම ඔබ තේරුම් ගනිවි වටහා ගනිවි කියලා මම සිතනවා දේවිය. බියුටි කැම්මලින් මේ සෙල්ෆි ගන්න පුළුවන් කාලේ මේ ඇඳුම් නීති අසීමාව ගිනලා මොකද රාස්ති අදු කරාද මන්දා. පොඩක් ඔයා මෙන්න මේ විදිහට ඉන්නවද? මේ ඇත්ත මට මේක ඇඳ ගන්න අමාරුයි. අර රොයල් පාටි වෙන මොඩල්ස්ලා ෆොටෝ ගන්නවාගේ පොඩ ලස්සන පෝස්ට් එකක් දෙන්නකෝ. එතකොටනේ මට පොඩි හැඟීමක් ඉන්නේ මේක අඳින්න. ඔයා දිගටම බොම්මගේ නොහොම හිටියොත් මට මේ චිත්‍රය ඇඳ ගන්න අමාරුයි. නම් එකම පෝස්ට් එක දීලා ඇති වෙලා. ඒක නම් නියමයි. මේ චිත්‍රය ඇඳොත් මට පුළුවන් මේකට සම්මානයකුත් ලබා ගන්න. අර තියෙන්නේ ඒක තමයි තැන. මෙතන තමයි අනිවාර්යෙන් අරිශලාවල ඔප්පුව හංගලා ඇත්තේ. ඒ කෙසේද මා එතෙන්ට ලං වෙන්නේ මෙතරම් අගුළු ගොඩක් තමා තියෙන්නේ. ගැසිය යුතුයි හොඳ ප්ලෑනක්.
ආවා අයිඩියා එකක්. යන්. අනේ කංග හදත්තා ඔන්නේ නං. අමතක වුණානේ නිව්ටන් මට කිව්වා සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවායි කියලා. දෙයනේ මං එක හොයාගත්තා. ඇරිසිලාවේ ඔප්පුව තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ. ඒක නෙවෙයි. ඒකත් නෙවෙයිනේ. මොකද්ද මේ? ඒකත් නෙවෙයි. අයියෝ මේක පමුණුවේ රෙදි කඩයක්ද කියනවලු. විසිල්! සෙබළුනි එක්සලාවේ ඔප්පුවර රජේ පනින්නයි හදන්නේ. මල්ලි වැඩේ අවුල් වෙගෙන එන්නේ. මං පයින්න යන්නේ. අපරාධ මේ කාලතුවක්කේ උන්නේ. ඉන්න විශ්වනත් අයියේ මම පඩියෙන් ගෙවන්න ඕනේ නේ. ඔන්නේ එනවා. අස මෙහෙට පස්සට ගායි. පරිස්සම් කරන ගාරෙන්න වෙනවන්න නැහැ අපිට. අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැ. මේ හොන්න රජතුමනි කට වහගෙන පැත්තකට වෙලා ඉන්න ඔහේ කියන උපදේශ අහලා ඉවරලා තමයි මට මේ සේරම උනේ. මට වහන වෙලාවක් මේ හොන්නේ. මට වැඩ තියෙනවා. කරුණා කරලා ජෝති තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. මම මගේ වැඩක් බලා ගන්නවා. හරිද? තමුන්ගේ කේන්දර විශ්වාස කරලා තමයි මට මේ වෙනකම් බැලුවා. දීපු උපන් වෙලා වැඩි. යණ්ඩයි කිව්වේ. මේකයි රජතුමනි ඔබතුමා ගහන්න ගියාට කමන්නේ. ඒ රජ කෙනෙක් පයින් යන එක හරිද? ඕක දැන්ද කියන්නේ. විශල් මේ අහන්න විශේෂ අපි පුළුවන් තරම් ඉක්මනට රෝස මාලිගාව ආක්‍රමණය කරන්න ඕන. මම නවතින්න කියනකම් කිසිම තැනක නවත්තන්නේ නෑ ඔය. ජෝඩි. මම ආවොත් ඉන්නේ ඇරිසලාවේ ඔප්පු අරගෙන එහෙම නැති වුණොත් මම ආයෙම ඉන්නේ නෑ. මං ආවේ නැති වුණොත් අරයව බලාගන්න. ඒ ඇහුණද යණ්ඩයි කිව්වේ. ඉක්මනට කොහෙටද මේ ආවේ? සුනාමි! හොඳ වෙලාවට අත්ති. අම්මා! අනේ අම්මේ මගේ බෙල්ල. ඔයාද බෙල්ල හොඳ වුණාද? මලාද කොහෙද? මේ විසිල් අස්සේ ඉන්නවා කියන්නේ රජා මේ කොයි හරි ළඟ තැනක ඉන්න ඕනේ. ටක් ගාලා ගිහලා ඉක්මනට හොයා ගන්නවා කොයින් හරි. අම්මෝ දැන් මම යන්න කිව්වේ මාලිකාවට. එයි මෙයාට එනවා. මං අරකේ වන්නන් වට පොඩ්ඩක් හදිසි. එළවලු ලොරියක් එනවා. මානගතාරයව මා ඔබට ඇරිසිලාවේ ඔප්පු අරගෙන ආවා. ආර්යාව කිමද මේ දොර ලොක් කරලා? කොරෝනා එන්න කාමවත් ඇතුළට ගන්න එපා කිව්වා. එතකොට ඔබට කොහොමද මම මේක දෙන්නේ කියන්නේ? මට කොරෝනා නෑ ළමයෝ.
ඔයාට ඔච්චරටම ඔය ඔප්පු හොයාගන්න පුළුවන් වුණා නම් ඕක උඩට වෙන ක්‍රමයකොත් හොයාගන්න බැරි වෙන එකක් නෑනේ. ඔබතුමාට ඕකට ඒ හොඳ අදහසක්. අයියෝ දෙයනේ ඔළුවට නේද වැදුනේ. අනේ සමා වෙන්න. ඒ වුණාට ඔයා දැක්කනේ මං ගඩොල් බාගෙන් උනා තිලක්කෙට ගහපු හැටි. මැනික ඔයා කොහෙද? ඕ විනාශ. ඒ මතක තියාගන්නවා ඕගොල්ලෝ මේ සටන් කරන්න හදන්නේ මගේ අනාගත ආර්යව ඉස්සරහද කියලා. ගහන්නේ පරිදි නෑ.